මුත්තිඩිය ගල උඩ මාලිගාවත්ත විහාරස්ථානයේ වැඩවිසූ තෙන්ගොඩ ගෙදර හාමුදුරුවෝ තමන්ගේ සිප් සතර හදාරන්නට තෝරගන්නේ පැපිලියානේ මහ පිරිවෙන. උන්වහන්සේ මේ පිරිවෙනට වඩින්න අපූර්ව මාර්ගයක් තෝරගන්නවා. ඒ තමයි කටුවැල. මේ කටුවැල දිගේ තමයි උන්වහන්සේ පිරිවෙනට වඩින්නේ. දවසක් මෙහෙම වඩින වෙලාවේ මේ බෙල්ලන්විල හරියේදී උන්වහන්සේට අහන්න හම්බ වෙනවා මේ වනරොදින් බෙර හඬක්. උන්වහන්සේ පුදුමයටපත් වෙනවා. මොකද්ද මේ බෙර හඬ මේ වනාන්තරයෙන් ඇහෙන්නේ? උන්වහන්සේ තොටියත් එක්ක වඩිනවා මේ බෙර හඬ හොයාගෙන. අන්න ඒ වෙලාවේදී තමයි මේ දෙතිස් පළ මහා බෝධින් වහන්සේ වැඩ ඉන්න මේ බෙල්ලන්විල පූජා භූමිය නැවතත් හොයාගන්නේ. මේ පුන් පොය දවසේ මල් එහෙම නෙලාගෙන අපි ලෑස්ති වෙන්නේ අන්න ඒ බෙල්ලන්විල රජමහා විහාරයේ වන්දනාමාන කරන්න යන්න. බෙල්ලන් සිටිවිල බෙල්ලන්විල බෙල්ලන්විල රජමහා විහාරයට තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ පොය දවසේ වන්දනාමාන කටයුතු කරන්නට. මේ බෙල්ලන්විල රජමහා විහාරයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස දක්වා දිව යනවා. ඒ දෙවන පෑතිස් රජ සමයත් එක් ඒ ජයශ්‍රී මහා බෝධියෙන් පැන නැගුණු දෙතිස් මහා පළරුහ බෝධින් වහන්සේ නමක් මෙහි වඩමවා පුද සත්කාර කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ අනගි බෝධීන් වහන්සේ වඳින්නයි අපි අද ඇවිල්ලා ඉන්නේ. බෙල්ලන්විල රජමහා විහාරයේ වැඳ පුදා ගන්නාපු මේ වෙලාවේ අපි කල්පනා කරා බෙල්ලන්විල රජමහා විහාර වාසී ආචාර්ය ඌරු පැලව්වේ හේමාරාම හිමියන් මුණ ගැහිලා ටිකක් කතා බහ කරන්න ඕනේ කියලා. අවසරයි අපේ හාමුදුරුවනේ. මම දැනගන්න කැමති මේ බෙල්ලන්විල රාජමහා විහාරයේ ඉතිහාසය පිළිබඳව ඔබ වහන්සේගෙන් යමක්. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය අනුරාධපුර යුගයට අයිති විහාරස්ථානය. අනුරාධපුර යුගයේ තමයි මේ විහාරස්ථානයේ ආරම්භය සටහන් වෙනවා කියලා මහා බෝධිවංශාදී ග්‍රන්ථවල සඳහන් වෙනවා. විශේෂයෙන් අපි දන්නවා මේ ලංකාවට බුද්ධාගම පැමිණීමෙන් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක සංඝමිත්තා මහරහත් මෙහිණිය ඊට පස්සේ කාලේ ලංකාවට වැඩම කරනවා. ඒ වඩින්නේ මේ රටට අලුත් සංස්කෘතියක් හඳුන්වලා දීපු ජයශ්‍රී මහා බෝධින් වහන්සේත් එක්ක අපි ඒක බෝධි සංස්කෘතිය කියලා වෙනම නමකුත් පාවිච්චි කරනවා. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කළයින් පස්සේ වංශ කතාව සඳහන් කරනවා ඒ මහමුණාවේ බෝධින් වහන්සේ රෝපණය කළයින් අනතුරුව ඒ ස්ථානයේ හටගත්ත බෝධින් වහන්සේගේ බීජයකින් තවත් බෝධින් වහන්සේලා 8 නමක් රෝපණය වෙනවා හැදෙනවා කියලා. ඒක නම් කරලා තියෙන්නේ අෂ්ටඵලරුහ බෝධින් වහන්සේලා කියලා. ඊට අමතරව තවත් බෝධින් වහන්සේලා 32 නමක් තවත් බීජ වලින් හට ගන්නවා. එතකොට ඒ 32යි එක් මුල් වරට බෝධින් වහන්සේලා 8 නමකුයි දෙවෙනි වරට බෝධින් වහන්සේලා 32 නමකුයි වශයෙන් 49. ඉතින් මුල් 8 අෂ්ටඵල බෝධින් වහන්සේලා කියලා හඳුන්වනවා. දෙවැනි 32 දෙතිස්ඵල බෝධින් වහන්සේලා කියලා හඳුන්වනවා. ඒ දෙතිස්ඵල බෝධින් වහන්සේලා ඇතුළුයි 49 ලංකාවේ නොයෙක් පළාත්වල රෝපණය කරනවා. එයින් එක් ස්ථානයක් තමයි බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය කියන්නේ. එතකොට බෙල්ලන්විල විහාරස්ථානයේ ආරම්භයේ සටහන් වෙන්නේ ඒ දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක් මේ ස්ථානයේ මේ වැඩ ඉන්න දෙතිස්ඵල බෝධින් වහන්සේ රෝපණය කිරීමෙන් පස්සේ. ඉතින් එදා ඉඳලා මේ විහාරස්ථානයේ කෝට්ට යුගයේ දක්වා බොහොම ශාස්ත්‍රීයව පැවතුණයි කියලා ඉතිහාසය සඳහන් වෙනවා. ඊට පස්සේ අපි දන්නවා කෝට්ටේ රාජධානි සමය වෙනකොට මේ රටට පරංගි ආක්‍රමණ ඇවිල්ලා විශාල ව්‍යසන ගොඩක් සිද්ධ වෙනවා.
ඉන් පස්සේ මේ විහාරස්ථානය වල් වැදිලා. මේ විහාරස්ථානය විතරක් නෙමෙයි. මේ විහාරස්ථානයේ අවට තියෙනවා තව පැරණි ස්ථාන කිහිපයක්. විශේෂයෙන්ම පැපිලියාන පිරිවෙන් විහාරස්ථානය ආදී විහාරස්ථාන මේ හැම එකක්ම වල් බිහි වෙනවා. ඒ වල් බිහිවීමෙන් පස්සේ නැවතත් මේ විහාරස්ථාන තිබ්බද නැද්ද කියන තත්වයකට හොයාගන්න බැරි තත්වයකට පත් වුණයින් පස්සේ 1850 අවුරුද්ද විතර බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයටම අයිති විහාරස්ථානයක් තියෙනවා මේ ආසන්න ප්‍රදේශයේ අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරය කියලා. ඒ අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරයේ වැඩ සිටිය තෙන්ගොඩගෙදර කියන හාමුදුරුවෝ මේ බෙල්ලන්විල විහාරස්ථානයේ මේ අසලම ගලාගෙන යන ඇලක් තියෙනවා කටුඇල කියලා තමයි ඒ කාලේ එක හඳුන්වලා තිබුණේ. ඒ ඇල ඒ කාලේ ගමනාගමන කටයුතු වලට පාවිච්චි කරපු එකක්. මේ ඇල දිගේ උන්වහන්සේ යම්කිසි කාර්යයකට වැඩම කරන අතරතුර මේ බෙල්ලන්විල අසලින් යනකොට උන්වහන්සේට ඇහෙනවා මේ හරිය තිබිච්ච වනරොද්දෙන් හේවිසි නාදයක්. ඉතින් හේවිසි නාදය මොකක්ද කියලා උන්වහන්සේ හොයාගෙන මේ ප්‍රතිඵලය තමයි මේ ස්ථානයේ මේ විහාරස්ථානයේ නැවත එලිපෙහෙළි වීමේ වෘතාන්තය. ඓතිහාසික මහනුවර රාජධානි කාලෙදී ලියවෙනවා මේ විහාරවල නම් ඇතුළත් විහාරස්න කියලා අස්නක්. මේ විහාරස්න ඇතුළත් වෙන්නේ පිරුවාණ පොත් වහන්සේගේ. මේ පිරුවාණ පොත් වහන්සේගේ අන්තර්ගත වෙන විහාර අස්නේ මේ සුප්‍රසිද්ධ බෙල්ලන්විල විහාරය ගැන සඳහන් වෙනවා. අපේ ගුරු දේවෝත්තම අතිගරු මහාචාර්ය බෙල්ලන්විල ඉමරතන නායක හාමුදුරුව මේ විහාරයේ චිත්‍ර නැවත අලුතින් අඳවන්න තීරණය කරලා සෝමබන්දු විද්‍යාපති කියන කලා ශිල්පියාට ඒ අදහස ඉදිරිපත් කරලා නායක හාමුදුරුවන්ගෙත් සෝමබන්දු මහත්තයාගෙත් අදහස් එකට සංකලනය කරලා තමයි අද මේ දකින්න ලැබෙන බෙල්ලන්විලටම ආවේනික ලංකාවේ වෙනම කිසිදු විහාරයක හෝ වෙනම කිසිදු සම්ප්‍රදායක නොතිබිච්ච චිත්‍ර සම්ප්‍රදායක් ඇති කරමින් මේ විහාරයටම ආවේනික චිත්‍රාවලිය නිර්මාණය කළා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන යුද්ධ චරිතයට සම්බන්ධ අවස්ථා ගණනාවක් මේ චිත්‍රවල සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක දේශීය වශයෙන් විතරක් නෙමෙයි විදේශීය වශයෙන්ුත් මේ චිත්‍රවලට අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් මෑත කාලෙමදී අපි මේ චිත්‍ර සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලකුත් කරගෙන ගිහිල්ලා තිබෙනවා කියන එකත් අපි සඳහන් කරන්නට ඕන. මේ නව විහාර මන්දිරය ගොඩනංවන්නේ 1948 අවුරුද්දේදී. ඒ බෙල්ලන්විල සෝමරතන නායක හිමියන්ගේ අනුදැනුම පිට. මේ විහාර මන්දිරයට මුල්ගල තියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහත්තයා. මේ අති අලංකාර විහාර මන්දිරයේ පළමු චිත්‍ර ශිල්පියා විදිහට සඳහන් වෙන්නේ වැලිගම W.J. ලිවේරා මහත්තයා. ඒ වගේම මේ විහාර මන්දිරයේ වැඩ ඉන්න 18 රියන් හිටි පිළිම වහන්සේ මහා පුරුෂ ලක්ෂණ විදහා පානවා. ඒ වගේම 27 රියන් සැතපෙන පිළිම වහන්සේ නමකුත් සමාධි පිළිම වහන්සේලා 3 නමකුත් එක් බෝධිසත්ව පිළිමයකුත් මේ විහාරෙහි වැඩ ඉන්නවා. ඉතින් මේ විහාර මන්දිරයේ චිත්‍ර
නිදහස් ශෛලියකින් ඇඳලා තියෙනවා කියන එක අපිට මේ විහාරය බලනකොට පේනවා. ඉතින් සෝමබන්දු විද්‍යාපති මහත්මයාට මේ චිත්‍ර ටික අඳින්න අවුරුදු ගණනාවක් ගත වෙලා තියෙනවා. කුමාර එතුමාගේ අවසාන කාලේ ජීවිතයේ අවසාන කාලේ කරපු නිර්මාණය හැටියට තමයි මේ විහාර මන්දිරයේ චිත්‍ර ප්‍රතිසංස්කරණය කිරීම අපට සඳහන් කරන්න පුළුවන්. ඒ ලක්ෂණත් දකින්න පුළුවන් විහාරයේ එතුමා මුල් කාලේ ඇඳගෙන ගිය චිත්‍රවලට වැඩිය එතුමාගේ අන්තිම කාලයේ චිත්‍ර දෙක අතරතර වෙනසක් හොඳට දකින්නත් අපිට පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් අර ඔබ මුලින් සඳහන් කළා වගේ මේ විහාරයේ වටිනාකම රැඳිලා තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි කොළඹ යුගයේ අනන්‍ය සාධාරණ චිත්‍ර ශෛලියක් සටහන් කරලා තියෙන නිසා කියන එක විශේෂයෙන් සඳහන් කරනවා. එහෙමයි අපේ හාමුදුරුවනේ. මේ බෙල්ලන්විල රාජමහා විහාරය ගැන විශාල කරුණු ගණනාවක් අපේ ස්වාමින් වහන්සේ පැවසුවා. ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ධ වෙනවා අපිත් එක්ක මේ අදහස් හුවමාරු කරගත්තාට. ගොඩක් පින් අපේ හාමුදුරනේ. අවසරයි. විහාර මන්දිරය තුළ ප්‍රථමයෙන් තිබූ සිතුවම් අතර බුද්ධ චරිතයේ විවිධ අවස්ථා මහා වංශයේ යන සිද්ධීන් හා බෙල්ලන්විල පුරාවෘතයේ යන අවස්ථාවන් චිත්‍රණය කරලා දීලා තියෙනවා. මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම, දන්ත ධාතුව ලංකාවට වැඩමවීම, තෙන්ගොඩ ගෙදර ස්වාමින් වහන්සේ බෙල්ලන්විල බෝධීන් වහන්සේව සොයා ගැනීමත්, බෙල්ලන් සිටි විල අසල පෙරහැර හා 1930 දී බෙල්ලන්විල දර්ශනය වූ ආකාරයත් මෙම පැරණි සිතුවම් අතර තිබිලා තියෙනවා. දෙතිස්ඵල බෝධීන් වහන්සේගේ පසකින් පිහිටලා තියෙන්නේ දේවාල මන්දිරය. මේ භූමියේ නිල්, රතු, කහ එලි විහිදුවමින් රාත්‍රියට මෙහි ශ්‍රී විෂ්ණු දෙවියන්, ශ්‍රී කතරගම දෙවියන්, සිද්ධ සූනියම් දෙවියන් වැඩ වාසය කරන බව තමයි බැතිමතුන්ගේ විශ්වාසය.
අනුරාධපුර යුගය දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන බෙල්ලන්විල රාජමහා විහාරය කෝට්ටේ යුගයේදීත් නොමද රාජ්‍ය අනුග්‍රහයට බඳුන් වෙනවා. ඒ වගේම 19 වන සියවසේ මැද භාගයේදී ශාස්ත්‍රීයත්වයට පත්වෙන මේ බෙල්ලන්විල රාජමහා විහාරයෙන් සමුගන්නටයි අපි මේ සූදානම් වන්නේ. ඒ වගේම තවත් පෝය දිනක මේ වගේම පුරාණ විහාරයකින් නැවතත් අපි හමු වෙමු.